Isi Imachi subscribe channel. Hello guys, ඔයාලට කොහොමද? ඔන්න අද weekend එක දවසේ ඔයාලට free එකේ ඉන්නේ. ඔයාලට බලන්න ලස්සන වීඩියෝ එකක් ගෙනාවා. දැන් උදේ 8:00ට විතර ඇති. ඔයා නම් දන්නවනේ මම මේ කොහෙද යන්නේ කියලා. ඔයාලා දන්න උනාට කමක් නෑනේ. මමත් කියන්න එපයිනේ. ඔන්න ඉතින් අද අපි යන්නේ මාතර තාරකා කොටුව බලන්නයි. ආයේ පරිවිතූපත බලන්නත් යන්න ඕන. මේ අපි ඉන්නේ තාරුකා කොටුව ඇතුලේ. මාළු ඉන්නේ. ඉතින් ළමයි දෙකටම වීඩියෝ එකේ ඉන්න මම අද කොහෙද යන්නේ මොකද කරන්න කියලා බලන්න. අද වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න නැත්නම් ඔයාලට අමතක වෙනවනේ. මම මීට කලින් තාරුකා කොටුව බලන්න කීප සැරයක්ම ඇවිත් තියෙනවා. දැන් අහන්න එපා කීප සැරයක්ම ආපු තැනකට ඇයි ආයෙමත් ආවි කියලා. අනේ මං ඔයාලට පෙන්නන්න තමයි මේ ආයෙත් ආවේ. ඔන්න ළමයි මෙතන ෆොටෝ ගහන්න නම් මාරම ලස්සන තැනක්. ඔය මම යන්නේ පල්ලෙහාට. බලන්න දෙයක් නම් නැති තරම්. ඒ වුණාට ඉතින් මේ වගේ තැන් වලට යන්න එපාද නේද ළමයි? කියන්න ඕන දෙයක්. අර ඇතුලේ තියෙන කෞතුක භාණ්ඩවල නම් වීඩියෝ හැම ගන්න බෑ. ෆොටෝ නම් ගන්න පුළුවන්. ඔන්න අපි නම් යන්න හදන්නේ. ඔයාලත් යන්න ගිහින් බලන්න මේ වගේ තැන්. අමතක කරන්න එපා කෞතුක භාණ්ඩවල වීඩියෝ නම් ගන්න එපා හරිද? අද ඉරිද දවසක්නේ. ඒ නිසා තමයි ඔය ඔච්චර සෙනග ඉන්නේ. අන්න තාරකා කොටුවත් බලලා ඉවරයි. දැන් කියන්නකෝ ඊට පස්සේ කොහද යන්නේ කියලා. මම මේ යන ගමන් කල්පනා කරේ මම ඉපදිනා ඉන්නේ කොච්චර සුන්දර නගරයකද කියලා. මේ ලස්සන මාතර නගරයේ ඇතුළත කොච්චරන ලස්සන දේවල් බලන්න තියෙනවද? ඔයාලට පෙන්වන්න තියෙනවද? පරිවිතූපත ළඟට ආවම ඉස්සර වගේ නෙමෙයි මට දැන් චූටි දුකක් තියෙනවා. මොකක්ද දන්නවද? මෙතන මේ දිරාපත් වෙලා කැඩිලා තියෙන එල්ලෙන පාලම. ඉස්සර මම ඔය එල්ලෙන පාලමේ යන්න හරි බයයි. හුලං සැරත් එක්ක පාලම හෙලවෙනවා. ඉතින් මේ පාලම අදටත් තිබුණා නම් මීට වඩා ලස්සනයි නේද? ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මට වගේ ඔයාලටත් එහෙම හිතෙනවද කියලා. අද උදේ හොඳටම වැස්ස ළමයි. ඔය දැනුත් පොඩ්ඩක් අහස කළු කරලා තියෙන මම මේ ඉන්නේ අපිට තෙමෙන්න වෙයි දන්නේ නැහැ කියලා හිත බලන්නකෝ මෙතෙන්ට මාතර මුළු ටවුන් එකම පේනවා. මේ මාතර නගරේ ඉපදුන ළමයි විතරක් චුට්ටක් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. එහෙම කිව්වට මගේ අනිත් යාළුවෝ තරහ වෙන්න එපා හරිද? ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ මාතර නගරය ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා. මම ඉතින් එළියට ආවදින් කෝල් මොනා හරි කන්නේ බොන්නේ නැතුව නම් යන්නේ නෑ. එහෙම යන්නේ කොහොමද? මගේ කලින් වීඩියෝ බලපු යාළුවෝ නම් දන්නවා මහවරුසාවෙත් අයිස්ක්‍රීම් කනවා කිව්වහම හිතන්නකෝ. ඔයාලට කියන්න අමතක වුණානේ. කොහෙද තාරකා කොටුවේ ගිහින් අපිට ඇතුළට වීමට ටිකට් දෙකක් ගන්නවා. එකක් රුපියල් 100යි. මේ මං කරන වීඩියෝ වලට අපේ අයියේ hina වෙනවා ළමයි. මම කොහෙ ගිහින් ආවත් මගේ පෝස් බබා හොරතර නොකර ඉන්න බෑනේ. නේද? කියන්න. හෙලෝ ළමයි. ඔන්න දැන් තමයි අපි ගෙදර ආවේ. අද වීඩියෝ එක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් හරිස්සමින් බස්සන්නේ. බයි බයි.